ගම්පල ගැන මම කතා කරන්න ඕනේ විශේෂයෙන්ම අද අවස්ථාවක් ඉල්ලගත්තේ ඒ හින්දා ගම්පල වල දන්නවා දිත්වා හානියට පත් වෙලා මාස 7ක් 8ක් වෙනකොට තව පාරක් ගම් වතුරු එවිල්ලා අපිට පවුල් 7-800ක් හානියට එතරම් පත් වුණා. ඒක තුලින් අපිට එතරම් දිත්වා හානියට එනකොට අපිට පෙර අවබෝධයක් තිබෙත් නැහැ, එක්ස්පීරියන්ස් එකක් තිබෙත් නැහැ. ඒක අපිට අවම කරගන්න ලොකුවට අපිට මෙන්දිහත් වෙන්නත් බැරි තත්වයක් එතරම්පත් වුණා. ඒ වුණාට මේ පාර අපි සැලසුමක් හදලා එතරම් අපි අපේ ලාල්කාන්ත ඇමතිතුමාටයි මහවැලි අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් අපි ස්තුති කරන්න ඕනේ. ඒ වගේම කොත්මලේ ඩෑම් එක අපිට සම්පූර්ණ වෙන්න කලින් මීටර් 2-3ක් තියෙනකොටම අපිට කලින් අරගෙන අපිට ඒ තුලින් ඒ ජනතාවට වෙන හානිය ඇත්තටම අවම කරගන්න පුළුවන් වුණා.